Welcome back to my YouTube channel. ඔයත් දෙයක් පටන් ගන්න කලින් හොඳම මොහොත එනකම් බලන් ඉන්නවද? එහෙම ඉන්නේ නැතුව ඔයාට දෙයක් කරන්න හිතුනම එවලම ඒක කරන්න පටන් ගන්න. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ස්මාර්ට් විදියට පාඩම් කරන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. ඒ තමයි කෙටි සටහන්. කෙටි සටහනක් කියලා කියන්නේ Tamanට තේරෙන විදිහට පාඩම සාරාංශ කිරීමට. දැන් බලමු කොහොමද ඵලදායී විදිහට කෙටි සටහනක් හදාගන්නේ කියලා. අංක 1 විවිධ වර්ණ භාවිතා කරලා වැදගත් කරුණු පාඩ කරන්න. මේ විවිධ වර්ණ භාවිතා කරපුවාම ඔයාට දේවල් මතක තියාගන්න ලේසි වෙනවා. අංක 2 ෂෝට් නෝට් ලියන වෙලාවෙදී පොතේ තියෙන හැමදේම ලියන්න යන්න එපා. ඒ වෙනුවට මේන් අයිඩියා එක විතරක් ලියන්න. එහෙම ලියනකොට මොළයට තේරුම් ගන්නත් මතක තියාගන්නත් පහසු වෙනවා. අංක 3 ෂෝට් නෝට් ලියන වෙලාවට බුලට් පොයින්ට් යූස් කරන්න. දිග ඡේද ලියන්න නැතුව පොඩි බුලට් පොයින්ට් වලට කඩලා ලියන එකෙන් පාඩම නැවත මතක් කරගන්න පහසු වෙනවා. අංක 4 use diagram or mind map. ඒ කියන්නේ අපේ නෝට් එක වචන වලට වැඩිය diagram එකකින් හරි mind map එකකින් හරි කෙටි ක්‍රමයකින් මතක තියාගන්න පුළුවන් වෙන විදිහට සකස් කරගත්තොත් මොළයට ඉතාමත් හොඳින් ඒ දේ ගබඩා කරලා තියාගන්න පුළුවන් වෙනවා. ඔයාලත් පාඩම් කරන වෙලාවට මේ ටිප් ටික try කරලා බලන්න. පාඩමේ තියෙන හැම වචනයක්ම මතක තියාගන්න ඕනේ නැහැ. සරලවම මේන් අයිඩියා එක තේරුම් ගන්න. මොළයට මතක තියාගන්න පහසු වෙන විදිහට ඔයාගේම නෝට් එකක් හදාගන්න. එහෙම කරොත් ඔයාලට ඕනෑම අමාරු විෂය කරුණක් මතක තියාගෙන විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්.